හරි. ඊළඟට මම කතා කරන්නේ මේ ත්‍රිකෝණමිතික අනුපාතයක් තුල කෝණ දෙකක එකතුවක් සහ අන්තරයක්. ඒ කියන්නේ අඩු කිරීමක් ඇති විට අපිට භාවිත කරන්න පුළුවන් සූත්‍ර. මේවා මේ මූලික ත්‍රිකෝණමිතික අනුපාත වලට තමයි අපි අර්ථ දක්වන්නේ. එහෙනම් මම මෙතන පිටිපස්සේ ලියලා දෙනවා sin cos tan කියන කට්ටියට කෝණ දෙකක එකතුව සහ අන්තරය තිබ්බහම කොහොමද පාවිච්චි කරන්නේ කියලා. හරි බලමු. මෙතන ඉන්නවා sin a ධන b. හරි sin a ධන b හිටියාම අපිට කෙලින්ම මේක පාවිච්චි කරන්න මෙහෙම ලියන්න පුළුවන්. මේවා ලියන්න මෙන්න මේ ක්‍රමයට sin a ඊට පස්සේ cos අන්න sin ඊට පස්සේ cos sin a cos b sin a cos b හරි ඊට පස්සේ මෙතන එකතු කිරීම නම් මෙතන එකතු කිරීමමයි ඊට පස්සේ මාරු වෙනවා cos a sin b බලන්න මතක තියාගන්න ලේසි sin a දල b කියහම sin a cos b එකතු කිරීම නම් එකතු කිරීමමයි cos a sin b right ඒ විදිහට ලියුවේ ඊළඟට බලමු මෙයාව මොන අඩු කිරීමක් තියෙනවා අර විදිහමයි වෙනසකට තියෙන්නේ එකතු කිරීම අඩු කිරීම වෙන එක විතරයි sin a cos b හරි මෙතන එකතු කිරීම නම් මෙතන එකතු කිරීම එහෙනම් මෙතන අඩු කිරීම නම් මෙතන අඩු කිරීම අර වගේමයි cos a sin b ඔන්න විදිහට ඔයාලා මතක තියාගත්තාම වැඩේ ලේසි හරි ඊට පස්සේ cos a ධන b ඒතර එයා ලියන්නේ මෙන්න මෙහෙම අර වගේ නෙමෙයි ඔන්න වෙනස් වෙනවා ලියන්නේ cos a cos b හරි cos a cos b අන්න මෙතන එකතු කිරීම නම් මෙතන අඩු කිරීම හරි ඊළඟට එන්නේ sin a sin b ඔය වගේ බලන්න ඒක අරකට වඩා වෙනස් අරගේ sin cos sin cos sin එකතු කිරීම නම් එකතු කිරීම අඩු කිරීම නම් අඩු කිරීම දැන් එහෙම නෙමෙයි cos a ධන b ගේ cos එකතු කිරීම නම් අඩු කිරීම sin කෝණ දෙක මාරු වෙනවා හරි ඒ විදිහට මතක තියාගන්න හැකියි ඊළඟට මෙයා බලන්න මෙයාත් ඒ වගේමයි cos a cos b අන්න අඩු කිරීම නම් එකතු කිරීම හරි ඊළඟට sin a sin b බලන්න අමාරු නෑ cos a cos b ධන අන්න දැක්කනේ අඩු කිරීම නම් එකතු කිරීම sin විදිහට ආව කෝණ දෙක අර වගේ මාරු වෙනවා ඊළඟට අපි බලමු මෙතන tan ලියන්නේ ටිකක් වෙනස් වෙනවා කතාව ලියන්න ඕනේ මුලින්ම tan a හරි ඊට පස්සේ ධන නම් ධන tan b ටිකක් ගැහුවා හරි එකතු කිරීම නම් එකතු කිරීම හරි ඊට පස්සේ යටට එන්නේ එක ඔන්න බලන්න එකතු කිරීම නම් එකතු කිරීම අන්න එකතු කිරීම නම් අඩු කිරීම tan a tan b හරි බලන්න කොහොමද ක්‍රමය කියලා tan a ධන tan b එක අඩු කිරීම tan a tan b හරි මෙයා වෙන්නේ අර වගේමයි මේකත් එක්කම ලියන්න පුළුවන් tan a නවා අන්න ලැකන මෙතන එකතු කිරීම නම් මෙතන එකතු කිරීම මෙතන අඩු කිරීම තියෙනවා නම් මෙතන අඩු කිරීම tan b ඊට පස්සේ එක දැන් බලන්න ආයෙත් එකතු කිරීම නම් මෙතන එකතු කිරීම මෙතන එකතු කිරීම නම් මෙතන අඩු කිරීම එහෙනම් මේකේ මෙතන අඩු කිරීම නම් මෙතන අඩු කිරීම මෙතන අඩු කිරීම නම් මෙතන එකතු කිරීම හරි එහෙනම් එක ධන tan a tan b ඕම් ඔය විදිහට ඔය සූත්‍ර ටික තියෙනවා ආයෙ පාරක් බලන්න sin අනුපාතයක් ඇතුලේ කෝණ දෙකක එකතුවක් තිබ්බොත් sin a cos b එකතු කිරීම නම් එකතු කිරීම cos a sin b මාරු වෙනවා හරි පොඩ්ඩක් ඔක ලියලා half shift එක ටුට්ටක් ලියලා පුරුදු වුණා දෙතුන් පාරක් ලියලා මේ පැත්ත ලියන්න නැතුව මේ නිපාණේ ලියපු ටික විතරක් ලියලා පොළ එක ටිකක් පුරුදු වුණොත් වැඩි ටික දවසක් යද්දි ඉක්මනට පුළුවන් වෙනවා ගණන් හදනකොට කොහොමද අපි මේක පාවිච්චි කරද්දි ඉක්මනට පුළුවන් වෙනවා අඩු කිරීමක් තිබ්බහම sin a cos a අන්න අඩු කිරීම නම් මෙතන අඩු කිරීම හරි cos a sin b cos අනුපාතයක් ඇතුලේ කොහොමද මේක එකතුවක් කියද්දි කතාව වෙනස් මොකද්ද cos a cos b එකතු කිරීම නම් අඩු කිරීම sin a sin b මේ වගේමයි අඩු කිරීමක් තියෙද්දි මොකද වෙන්නේ එකතු කිරීම වෙන්නේ cos sin අන්න එහෙම මතක තියාගත්තා නම් හරි tan කියන කතාව වෙනස් tan a ධන tan b අන්න එකතු කිරීම a එකතු කිරීම මෙතෙන් යනකොට අඩු කිරීම වෙනවා මෙතන tan a අඩු කිරීම b අඩු කිරීම නම් අඩු කිරීම වෙද්දි මෙතන එකතු කිරීම එක ධන tan a tan b හරි ඔය විදිහට ඒ ටිකත් මතක තියාගන්න හොඳට පුරුදු වෙන්න කොළ කීපයක් අරගෙන ලියන්න ගණන් ටික හදද්දි වැඩේ හරියයි